එල්ලෝරුක්කුම් වනක්කම් හැමෝටම ආයිබෝවන්. 6 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළව සැකසුණු පාඩම් මාලාවේ 4 වෙනි පාඩමත් එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. 4 වෙනි පාඩම නාංගාවදු පාඩම්. අපේ පාඩම තමයි පඩම් පාර්තු පේසුවෝම් ඉරන්ඩු. පඩම් කියලා කියන්නේ පුතේ පින්තූරය, පාර්තු බලා පේසුවෝම් කතා කරමු. පින්තූර බලා කතා කරමු තමයි අපේ පාඩමේ නම. මෙතන මේ දෙක කියලා දීලා තියෙන්නේ අපිට දෙවෙනි පාඩමේදී මුණ ගැහුණා ස්වර අකුරු වලින් පටන් ගන්නා වචන. ඒක තමයි පළවෙනි කොටස. මේ පාඩමේදී අපි කතා කරන්නේ ව්‍යංජන අකුරු යෙදෙන වචන. මේක මේ පාඩමේ දෙවෙනි කොටස. හොඳයි. මුලින්ම දීලා තියෙනවා අක්. අක් අකුරෙන් පටන් ගන්න වචන දෙකක් දීලා තියෙනවා. මුලින්ම අක්කා. අක්කා කියලා කියන්නේ දෙමළෙන් අක්කට. ඊළඟට විලක්කු. විලක්කු කියන්නේ පුතේ පහන. විලක්කු කියන්නේ පහන. මෙතන බලන්න හල් කයන්න යෙදিলা තියෙන්නේ වචන දෙකේම මැද නේද? අක්කන්නාට පස්සේ ආපහු යෙදিলা තියෙන්නේ කයන්නක්. අක්කන්නාට පස්සේ කයන්නක් යෙදিলা තියෙන්නේ පිල්ලමක් සහිතව. එතකොට අපි උච්චාරණය කරන්න ඕන කොහොමද මේ වචන? අක්කා මේක විලක්කු. ක ශබ්දය තමයි එන්න ඕන හල් කයන්නකට පස්සේ කයන්න යෙදෙනවා නම්. හොඳයි. ඊළඟට අං. අං අපි ලංකාව කියලා ලියන්න ගන්නේ සිංහලෙන් බිඳුව. අන්න ඒ අකුර තමයි දෙමළෙන් අං කියලා කියන්නේ. ඉලංගයි කියලා ලියන කොටත් අපි මේ අං අකුර පාවිච්චි කරනවා. ඉලංගයි කියලා කිව්වේ ලංකාවට. හොඳයි. මෙතන දීලා තියෙනවා වචන දෙකක්. තංගයි සිංගම්. තංගයි කියලා කියන්නේ නංගිට. සිංගම් කියන්නේ සිංහයාට. මෙතනත් බලන්න වචනේ මැද තමයි අං අකුර යෙදිලා තියෙන්නේ. අං අකුරට පස්සේ කයන්නක් යෙදෙනවා නම් අං අකුරකට පස්සේ කයන්නක් යෙදෙනවා නම් ඒ වචනේ උච්චාරණය කරන්න ඕන කොහොමද? ග ශබ්දයෙන්. මෙතන බලන්න තංගයි සිංගම්. අං අකුරට පස්සේ යෙදෙන කයන්න ග කියලා තමයි අපි ශබ්ද කරන්නේ. තංගයි සිංගම්. තංකයි කියලා කියන්න බෑ. එතකොට වැරදි. මෙතනත් සිංකම් කියන්නේ නෑ. සිංගම්. හොඳයි. ඒක උච්චාරණ රීතියක්. මෙතන දීලා තියෙනවා අකුරු දෙක නිවැරදිව ලියන විදිහ. ඊළඟ පිටුව බලමු. ඊළඟ අකුර අච්. අච්. වචන දෙකක් දීලා තියෙනවා. පච්චයි ආච්චි. පච්චයි කියන්නේ කොළ. කොළ පාටට. පච්චයි ආච්චි කියලා කියනවා පුතේ ආච්චිට. ආච්චිට පාටි කියලාත් කියනවා. ආච්චි කියලාත් කියනවා. මෙතනත් බලන්න මේ අච් අකුර යෙදিলা තියෙන වචනේ මැද අච් අකුරට පස්සේ සයන්නක් එනවා නම් අච් අකුරට පස්සේ සයන්නක් එනවා නම් උච්චාරණය වෙන්න ඕන කොහොමද? ච ශබ්දය තමයි අපි කියන්න ඕන. පච්චයි. මෙතන අච්චයි නේද? අච් අකුරකට පස්සේ යෙදෙන සයන්න ච ශබ්දය ගන්නවා. මෙතනත් ආච්චි. ඒ වගේම පුතාලා මෙතන බලන්න මේක මේ ඩොට් එක නැතුව හිතුවොත් අපි මේක සයන්න නේද? මේ සයන්නට උඩින් තිතක් යෙදුනහම මේ අකුර අපි අස් කියලා කියන්නේ නැහැ. මේක අච් බවට පත් වෙනවා. සයන්නට උඩින් තිතක් තිබ්බොත් ඒ අකුර හල් වෙනවා. සයන්න හල් ස්වරූපයෙන් තියෙනවා නම් ඒක උච්චාරණය කරන්න ඕන ස් කියලා නෙවෙයි අච් කියලා. අච් ශබ්දය තමයි අපි කියන්න ඕන. හොඳයි. ඊළඟ අකුර අඤ්. අඤ්. ඤ අකුරට උඩින් තිතක් යෙදিলা මේක හල් වෙලා තියෙනවා. වචන දෙකක් දීලා තියෙනවා. කුංජු මංජල්. කුංජු කියලා කියන්නේ පුතේ අපි පැටියට. මෙතන ඉන්නේ කුරුළු පැටියේ. කුරුළු පැටියට අපිට කුංජු කියන්න පුළුවන්. ඊළඟට මංජල්. මංජල් කියලා කියනවා අපි මේ උයන්න ගන්න කහ තියෙන්නේ. උයන්න ගන්න කහ වලටත් අපි මංජල් කියනවා. ඒ වගේම කහ පාටටත් කියනවා අපි මංජල් කියලා. මෙතනත් බලන්න මේ වචනේ මැද තමයි මේ අකුර යෙදිලා තියෙන්නේ. අඤ් අකුර. එතකොට ඒ අකුරට පස්සේ මේ වචන දෙකේම යෙදිලා තියෙන්නේ සයන්න නේද? අඤ් අකුරට පස්සේ සයන්නක් යෙදෙනවා නම්
අපි කොහොමද ඒක උච්චාරණය කරන්න ඕන? j විදිහට. j විදිහට. මෙතන බලන්න කුංජු, අංජු. මෙතන මංජල් kuwම අංජල් නේද? මෙතන j ශබ්දය තමයි එන්නේ. හොඳයි. මෙතන මේ අකුරු දෙක නිවැරදිව ලියන විදිහ දීලා තියෙනවා. අඤ්ඤ අකුරට පස්සේ සයන්නක් එනවා නම් j ශබ්දය තමයි අපි කියන්න ඕන. ඒකත් උච්චාරණ රීතියක්. හොඳයි අපි බලමු ඊළඟ පිටුව. හොඳයි මෙතන තියෙන්නේ අට් අකුර. ටයන්නට උඩින් තිතක් යෙදිලා තියෙනවා. අකුර හල් වෙලා තියෙනවා. එතකොට අට්. මේ තිත නැතුව ගත්තොත් මේ අකුරට ශබ්ද දෙකක් තියෙනවා. මොනවද? ට සහ ඩ. ට ඩ කියන ශබ්ද දෙකම කියන්න අපි දෙමළ භාෂාවේදී යොදාගන්නේ මෙන්න මේ අකුර. අට් විදිහට තමයි මෙතන ශබ්ද වෙලා තියෙන මේ වචන දෙක. අපි බලමු. පාටි පට්ටම්. ට ඩ විදිහට ගත්තට ඒ ශබ්ද දෙකම වෙනුවට ගත්තට මෙතන මේ තියෙන වචන දෙකේ ශබ්දය වෙන්නේ උච්චාරණය වෙන්නේ මෙතන අට් විදිහට නේද? පාටි. පාටි කියනවා අපි ආච්චිට. පට්ටම්. පට්ටම් කියන්නේ සරුංගලය. හොඳයි මෙතනත් බලන්න පුතේ වචනේ මැද යෙදිලා තියෙනවා මේ අකුර. අට් අකුරට පස්සේ මේ වචන දෙකේම අට් අකුරට පස්සේ යෙදිලා තියෙන්නේ තවත් ටයන්නක් නේද? ටයන්නට මෙතන පිල්ලමක් එකතු වෙලා තියෙනවා. මෙතන පිල්ලමක් නැතුව නිකම්ම ටයන්න යෙදිලා තියෙනවා. අට් අකුරකට පස්සේ ටයන්නක් යෙදෙනවා නම්, ඒ කියන්නේ එක ಜಾති අකුරු දෙකක් මේක නේද? අට් අකුරට පස්සේ ටයන්නක් යෙදෙනවා නම් අනිවාර්යෙන්ම අපි මේක ශබ්ද කරන්න ඕන කොහමද? ට විදිහට. අට් අකුරකට පස්සේ ටයන්නක් යෙදෙනවා නම් ඒ අකුර ශබ්ද කරන්න ඕන ට විදිහට. මෙතන බලන්න පාටි. ටී නේද? ටී විදිහට ශබ්ද වෙන්නේ මෙතන. පට්ටම් මෙතන ට විදිහට ශබ්ද වෙන්නේ. හොඳයි. ඊළඟ අකුර අන්. මේක මූර්ධජ නයන්න හල් වෙලා තමයි මෙතන තියෙන්නේ. අන්. අපි මේකට කියනවා මූන්රු සුලි නානා කියලා. මෙතන හල් වෙලා තියෙන නිසා මූන්රු සුලි අන්නන්නා කියලා කියන්න පුළුවන්. මූන්රු සුලි අන්නන්නා. බලන්න වචන දෙකක් දීලා තියෙනවා. පාන් කන්. මේක උච්චාරණය කරද්දිත් පුතේ ටිකක් බර කරලා තමයි අපි කියන්න ඕන. නිකන්ම නයන්න විදිහට කියන්නේ නෑ. පොඩ්ඩක් බර කරලා කියන්නේ. පාන් කන්. අන්න ඒ විදිහට. පාන් කියන්නේ අපි සිංහලෙන් පාන් වලට නේද? කන් කියනවා ඇස. හොඳයි. දැන් බලන්නකෝ සිංහලේදී අපි පාන් කියලා ලියන්නේ මොන නයන්නද? ඔව් දන්තජ නයන්න නේද? හැබැයි දෙමළ වලදී පාන් කියලා ලියන්න ගන්නේ මූර්ධජ නයන්න. පාන් කන් කියන්නේ ඇස. මෙතන දීලා තියෙනවා අකුරු දෙක නිවැරදිව ලියන විදිහ. හොඳයි අපි බලමු ඊළඟ පිටුව. ඊළඟ පිටුවේ තියෙන අකුර තමයි අත්. වචන දෙකක් දීලා තියෙනවා. පත්තු. පත්තු කියනවා අපි 10ට. තාත්තා කියන්නේ දෙමළෙන් 100ට. තාත්තා කියලා දෙමළෙන් කියන්නේ 100ට. හොඳයි මේ වචන දෙකෙත් මේ අකුර එදිලා තියෙන වචනවල මැද නේද? මෙතනත් බලන්න මේකත් උච්චාරණ රීතියක්. අත් අකුරකට පස්සේ තවත් තයන්නක් යෙදෙනවා නම් අත් අකුරකට පස්සේ තයන්නක් යෙදෙනවා නම් අපි ඒක උච්චාරණය කරන්න ඕන ත විදිහට. ත ශබ්දය තමයි ගන්නෙ. මෙතන බලන්න පත්තු. තු විදිහට මේක කියවෙන්නේ. තාත්තා. මෙතන තා විදිහට තමයි මේ අකුර කියවෙන්නේ නේද? හොඳයි අපි බලමු ඊළඟ අකුර අන්. මේක අන් අකුර. වචන දෙකක් දීලා තියෙනවා. පන්දු තන්දයි. පන්දු තන්දයි. අපි නායි කියනකොට ලියන්නේ මෙන්න මේ අකුර නේද? මේ ඩොට් එක නැතුව මේ නයන්නට ඇලපිල්ල දාලා තමයි නායි කියලා ලියන්නේ. දෙමළ භාෂාවේ පුතේ නයනු 3ක් තියෙනවා. සිංහල භාෂාවේ තියෙන නයනු 2යිනේ. හැබැයි දෙමළ භාෂාවේ නයනු 3ක් තියෙනවා. මේක එක නයන්න. මූර්ධජ නයන්න. මේ නයන්න එක නයන්න. ඊළඟට දන්තජ නයනු තියෙනවා 2ක් දෙමළ භාෂාවේ. එයින් එක නයන්නක් තමයි එක දන්තජ නයන්නක් තමයි මෙතන මේ දීලා තියෙන්නේ. හොඳයි. මේ වචනවල බලන්න අකුර යෙදලා තින්නේ මැද. අකුර මෙන්න මේ අකුර වචනයක මැදට යෙදුනම අන් අකුරකට පස්සේ තයන්නක් එනවා නම් මේකත් උච්චාරණ රීතියක්. මේක විශේෂ රීතියක්. හොඳින් මතක තියාගන්න. අන් අකුරකට පස්සේ තයන්නක් යෙදෙනවා නම් අපි ඒ තයන්න ශබ්ද කරන්න ඕනේ ත විදිහට නෙවෙයි. ද විදිහට. මෙතන බලන්න පන්දු. අපි පන්තු
කියන්නේ නැහැ. එතකොට වැරදි. හරි උච්චාරණය තමයි පන්දු. මෙතනත් බලන්න පුතේ තන්තයි කියන්න බෑ. තන්දයි. තන්දයි. මෙතන අන්න අකුරකට පස්සේ තයන්නක් යෙදিলা තියෙනවා. පිල්ලමක් එක්ක යෙදিলা තියෙන්නේ. එහෙමනම් ද ශබ්දය තමයි ගන්න මේක. තයි නෙමේ දයි වෙනවා එතකොට. හොඳයි. මෙතන දීලා තියෙනවා අකුරු දෙක ලියන විදිහ. අපි බලමු ඊළඟ පිටුව. මෙතන දීලා තියෙන අකුර up. හල් පයන්න හල් වෙලා තියෙන්නේ. up. වචන දෙකක් දීලා තියෙනවා. අප්පම් පරුප්පු. අප්පම් කියන්නේ පුතේ ආප්ප වලට, පරුප්පු කියන්නේ පරිප්පු. මෙතනත් බලන්න වචනේ මැද මේ අකුරේ දීලා තියෙනවා. up අකුරට පස්සේ පයන්නක් එනවා නම් මේ වචන දෙකේම up අකුරට පස්සේ පයන්නක් එදිලා තියෙනවා. මෙතන නිකම්ම එදිලා තියෙනවා. මෙතන පිල්ලමක් එක්ක එදිලා තියෙනවා නේද? මෙතන වචනේ බලන්න up අකුරට පස්සේ පයන්නක් යෙදෙනවා නම් අනිවාර්යෙන්ම මේ දෙවෙනියට යෙදෙන පයන්න ශබ්ද වෙන්න ඕනේ ප විදිහට. මෙතන බලන්න අප්පම් මෙතන ප ශබ්දය ගන්නවා. ඊළඟට පරුප්පු මෙතන පු ශබ්දය ගන්නවා නේද? පයන්නට ශබ්ද දෙකක් තියෙනවානේ දෙමළ භාෂාවේ. පයන්නටත් ප ශබ්දයට ගන්නවා, ඒ වගේම බ ශබ්දයටත් ගන්නවා. මෙතන වෙන්නේ හල් පයන්නකට පස්සේ පයන්නක් යෙදিলা තියෙන නිසා, එක ಜಾති අකුරු දෙකක් යෙදিলা තියෙන නිසා ශබ්ද වෙන්න ඕනේ මෙතන ප විදිහට. හොඳයි. මෙතන අකුරු දීලා තියෙනවා. ඊළඟට අපි බලමු. මෙතන කොටුවක් දීලා තියෙනවා. කොටුව ඇතුලේ වාක්‍ය දෙකක් දීලා තියෙනවා. ඉවර් යාර්. ඉවර් කියලා කියන්නේ පුතේ අපිට මොහු මැය කියලා ගන්නත් පුළුවන් ඉවර් කියන එකේ අදහස. ඒ වගේම මෙතුමිය කියන්න, මෙතුමා කියන්නත් අපිට ගන්න පුළුවන් මේ ඉවර් කියන පදය. මෙතන අපි ගමු. මෙතන ඉන්නවා ආච්චි කෙනෙක් නේද? අපිට අහන්න පුළුවන් මැය කවුද කියලා. යාර් කියන්නේ කවුද? මැය කවුද? මැය කවුද කියලා අහන්න පුළුවන්. එතකොට උත්තරේ වෙන්නේ මැය ආච්චි කෙනෙක් නේද? එතකොට අපිට කියන්න පුළුවන් ඉවර් පාටි. එහෙම නැත්නම් ඉවර් ආච්චි කියලා ලියන්නත් පුළුවන් මෙතන. මේ පොතේ දීලා තිබ්බ වචනේ ආච්චි නේද? ඔයාලට කැමති එකක් ලියන්න පුළුවන්. ඊළඟ වචනේ ඉදු එන්න. ඉදු කියන එකේ අර්ථය පුතේ අර්ථ කීපයක් තියෙනවා. අපිට ඉදු කියන එකට ගන්න පුළුවන් මේ නැත්නම් මේක. එහෙම නැත්නම් මෙය. මේ කියලා කියන්න, මේක කියලා කියන්න, එහෙම නැත්නම් මෙය කියලා කියන්න අපිට ඉදු කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. මෙතන දීලා තියෙන සරුංගලයක්. සරුංගලයට අපි දෙමළෙන් කියනවා පට්ටම් කියලා. මෙතන අහන්නේ ඉදු එන්න. මේ මොකක්ද? එන්න කියලා කියන්නේ මොකක්ද නේද? ඉදු එන්න මේ මොකක්ද? අපිට කියන්න පුළුවන් මේ සරුංගලයක් කියලා. එතකොට ඉදු පට්ටම්. හොඳයි. මෙතන දීලා තියෙනවා අපි බලමු. ஒன்று முதல் 18 வரையான இலக்கங்கள் இடப்பட்ட படங்களை அவதானித்து பின்வரும் கட்டங்களுக்கு பொருத்தமான இலக்கங்களை எழுதுங்கள். ආයකින් කියන්නේ 1 සිට 18 දක්වා ඉලක්කම් ඉඩපට්ට යෙදিলা තියෙන පඩංගලයි පින්තූර අවදානිත්තු අවදානයට අරගෙන පින්වරුම් කියන්නේ පහත කට්ටංගලුක්කු ඒ කියන්නේ මෙතන දීලා තියෙන මේ වගුවට පොරුත්තමාන ඉලක්කංගලයි ගැලපෙන ඉලක්කම් එළුදුංගල් ලියන්න. මෙතන අපි දැන් කතා කරන්නේ පින්තූර 18ක් ගැන. මෙතන 18ක් ගැන කතා කරා. මේ පින්තූර 18 අයිති වෙන්නේ ඉවර් කියන කොටසටද එහෙම නැත්නම් ඉදු කියන කොටසටද කියලා ඔයාලට අංක දාන්න තමයි මේකෙදි තියෙන්නේ. හොඳයි. මෙතන පළවෙනි රූපේ දීලා තියෙන්නේ ඉවර් කියන කොටස යටතේ. අපි බලමු පළවෙනි රූපය. හොඳයි. මේ තියෙන්නේ පළවෙනි රූපේ ඉන්නේ කවුද? අක්කා. අක්කා කියලා කියන්නේ පණ තියන කෙනෙක් නේද? මිනිස්සෙක්. ප්‍රාණවාචී පදයක්. එහෙමනම් අපිට මේ අක්කව පෙන්නලා අහන්න පුළුවන් ඉවර් යාර් කියලා නේද? මැය කවුද කියලා අහන්න පුළුවන්. එහෙමනම් අක්කා අයිති වෙන්නේ ඉවර් කියන කොටසට. ඊළඟට අංක 2 රූපේ දීලා තියෙන්නේ ඉදු කියන කොටසට. මේ තියෙන්නේ මොකද්ද? විලක්කු නේද? පහනක්. පහන පෙන්නලා අපිට අහන්න පුළුවන් ඉදු එන්න කියලා. නේද? මේ මොකක්ද කියලානේ අපි අහන්නේ පහන පෙන්නලා. ඉවර් යාර් කියලා අහන්නේ නෑනේ පහන පෙන්නලා. එහෙමනම් පහන අයිති වෙන්නේ ඉදු කියන කොටසට. පන නැති දෙයක්, අප්‍රාණවාචී දෙයක් නේද? ඒක වචන පදයක්.
ඒ විදිහට පුතාලට තියෙන්නේ මේ පින්තූර හැම එකක්ම අදාළ කොටසට මේ අංකය නිවැරදිව යොදන්න. හොඳයි අපි බලමු තුන්වෙනි එකත්. තුන්වෙනි පින්තූරේ ඉන්නේ නංගි, තංගයි. නංගිව පෙන්නලා අපිට අහන්න බෑනේ ඉදු වෙන්න කියලා. නේද? එහෙමනම් අහන්න ඕනේ කොහමද? ඔව්, ඉවර් යාර් කියලා නේද? නංගි කියන්නේ මිනිස්සෙක්, ප්‍රාණවාචී පදයක්, ස්ත්‍රීලිංගයි, ඒක වචන පදයක්. එහෙමනම් ඉවර් කියන කොටසට තමයි තංගයි කියන එක එන්නේ. ඒතොර අංක 3 දාන්න ඕනේ ඔයාලා ඉවර් කියන කොටුව ඇතුලේ කොටසට. ඊළඟට සිංහයෙක් ඉන්නවා. සිංහයා. සිංහයා මොකටද අයිති වෙන්නේ? ඔව්, සිංහයා කියන්නේ කවුද? ප්‍රාණවාචී ඒක වචන පදයක්. හැබැයි සතෙක්. එහෙමනම් මෙතන පණ තියනවා තමයි. ඒ උනාට අපිට අහන්න බෑනේ මොහු කවුද කියලා සිංහයව පෙන්නලා ඉවර් යාර් කියලා අහන්න බෑනේ නේද? එහෙමනම් සත්තුත් අයිති වෙන්නේ ඉදු කියන කොටසට. එතකොට අංක 4 දාන්න ඕනේ ඉදු කියන කොටසට. හරි, මං හිතනවා දුල පුතාලට මේ විදිහට මේ වගුව සම්පූර්ණ කරන්න පුළුවන්. හොඳයි, අපි බලමු ඊළඟ අකුර. ඊළඟට තියෙන්නේ මයන්න හල් වෙලා තියෙන්නේ වචන දෙකක් දීලා තිනවා. මාම් පළම් තම්බි. මාම් පළම් කියන්නේ පුතේ අඹ. තම්බි කියලා කියන්නේ මල්ලිට. හොඳයි, මේ වචනේ අග එදිලා තියෙනවා. ඊළඟ වචනේ මැද තමයි හල් මයන්න එදිලා තියෙන්නේ. මෙතන බලන්න ඔයාලා අකුරකට පස්සේ පයන්නක් යෙදෙනවා නම් අකුරකට පස්සේ පයන්නක් යෙදෙනවා නම් ඒ පයන්න අපි කොහොමද ශබ්ද කරන්න ඕනේ? බ විදිහට. මෙතන බලන්න තම්පි කියන්න බෑ අපිට නේද? හරියට උච්චාරණය කරනවා නම් මෙතන තම්බි කියලා ඕන කියන්න. ඒකත් උච්චාරණ රීතියක්. හොඳයි, අපි බලමු ඊළඟ අකුර. හල් යයන්න ඊ නේද? ඊ. මෙතන නායි. මෙතන පායි. නායි කියලා කියන්නේ ඔව් බල්ලට නේද? පායි කියලා කියන්නේ පැදුරට. මෙතන දීලා තිනවා අකුරු දෙක නිවැරදිව ලියන විදිහ. අපි බලමු ඊළඟ පිටුව. හොඳයි, ඊළඟ අකුර හල් රයන්න අර්. මෙතන පුතේ මේ අකුරු print වෙන විදිහට තමයි මේ අකුරු දීලා තියෙන්නේ. අපි නිවැරදිව ලියනවා නම් රයන්න මේ දීලා තියෙන හැඩයට ඇලයට පොඩි ඉරි කෑල්ලක් ගහන්න ඕන. ඇලයට පොඩි ඉරි කෑල්ලක් ගහන්න ඕන. ඒක තමයි හරි නිවැරදි රයන්න ලියන්න පුළුවන් වෙන්නේ. හොඳයි, වචන දෙකක් දීලා තියෙනවා. වේර් තේර්. වේර් කියනවා පුතේ ගසක මුලට. ගසක මුලට අපි කියනවා වේර් කියලා. තේර් කියලා කියන්නේ තේරුව අරන් යන රථය. හින්දු භක්තිකයන්ගේ උත්සවයක් තියෙනවා තේරු උත්සවය කියලා. ඒකෙදි තේරුව අරගෙන යන්නේ මෙන්න මේ තේර් රථයේ. හොඳයි, ඊළඟ අකුර බලමු. හල්ලා යන්න අල්. මේකට අපි කියනවා පාම්බු අල්ලන්නා කියලා. මේක නයෙක් වගේනේ තියෙන්නේ නේ. ඒකින්ද පාම්බු අල්ලන්නා කියනවා. හොඳයි, වචන දෙකක් දීලා තියෙනවා. පාල් කාල්. පාල් කියන්නේ අපි කිරි. ඊළඟට කාල් කියනවා කකුල. හොඳයි, අකුරු දෙක ලියන විදිහ දීලා තියෙනවා. ඊළඟ පිටුව බලමු. ඊළඟට දීලා තියෙන අකුර අව්. හල්වා යන්න. මේකටත් වචන දෙකක් දීලා තියෙනවා. සෙව්වහම් සෙව්විල නීර. සෙව්වහම් කියන්නේ පුතේ අපි ඍජු කෝණාශ්‍රයට. සෙව්වහම් ඍජු කෝණාශ්‍රය. සෙව්විල නීර කියන්නේ තැඹිලි. සෙව්විල නීර කියන්නේ තැඹිලි ගෙඩි වලට. තැඹිලි. ඊළඟ අකුර බලමු. අල්. මේකත් ටිකක් වෙනස් විදිහට කියන්න ඕනේ බර කරලා. දිව නැමෙනවා ඇතුළට මේ අකුර කියද්දි. ල් කියන්නේ ල්. හොඳයි, වචන දෙකක් දීලා තියෙනවා. යාල් ඉදල්. යාල් කියන්නේ අපි වීණාවට. ඉදල් කියනවා මල් පෙත්ත. හොඳයි, මෙතන අකුරු දෙක දීලා තියෙනවා. අපි බලමු ඊළඟ පිටුව. හොඳයි, ඊළඟ අකුර මේකත් ල් අකුරක් නේද? මේක මූර්ධජ ලයන්න හල් වෙලා තමයි තියෙන්නේ. අපි කලින් කතා කරපු අකුරත් මූර්ධජ ලයන්න හල් වෙලා තියෙන්නේ. මේ අකුරත් මූර්ධජ ල් අකුර. මේක දන්තජ ල් අකුර. මේක මූර්ධජ ල් අකුරක්. දෙමළ භාෂාවේ පුතේ ලයනුත් 3ක් තියෙනවා. නයනු වගේමයි ලයනුත් 3ක් තියෙනවා. හැබැයි සිංහල භාෂාවේ ලයනු තියෙන 2යි නේද? දන්තජ ලයන්න සහ මූර්ධජ ලයන්නනේ සිංහල භාෂාවේ තියෙන්නේ.
දෙමළ භාෂාවේ දන්තජ ලයනු තියෙන්නේ එකයි මූර්ධජ ලයනු දෙකක් තියෙනවා. මේකත් මූර්ධජ ලයන්නක්. හොඳයි වචන දෙකක් දීලා තියෙනවා. තේල් වාල්. තේල් වාල්. තේල් කියන්නේ ගෝනුස්සට, වාල් කියනවා කඩුවට. මේ ලකුර පොඩ්ඩක් අර බර කරලා කියන්න ඕන. තේල් වාල්. ඊළඟ අකුර ඉට්. අපි මේකට ඉට්රන්නා කියලා කියනවා. ඉට්. මේක පුතාලා හොඳින් බැලුවොත් ඔයාලට පෙනෙයි. මේක ඩොට් එක නැතුව අපි ගත්තොත් මොකද්ද මේ අකුර? රයන්න නේද? ඔව් දෙමළ භාෂාවේ පුතේ රයනු දෙකක් තියෙනවා. සින්න රානා තියෙනවා. අපි කියනවා ඒකට පොඩි රයන්න කියලා. ඊළඟට පෙරිය රානා තියෙනවා. ලොකු රයන්න. මේක පෙරිය රානා. හැබැයි මේ පෙරිය රානා කියන අකුරට උඩින් තිතක් ආවොත් ඒ අකුර හල් වෙනවනේ. එතකොට අපි ශබ්ද කරන්නේ කියලා නෙමෙයි. ඉට් කියලා. ඉට් ට්‍ර ශබ්දය මේ අකුරේ තියෙනවා. අපි බලමු වචන නෙට්‍රි කුට්‍රි. මෙතන බලන්න අට් කියලා කියවෙන්නේ නේ. නෙට්‍රි කුට්‍රි. මේ විදිහට ඉට් අකුරට පස්සේ ඒ જાතියෙම අකුරක් එනවා නම් මෙතන මේ රයන්න පෙරියරානා අකුරට ස්පිල් එදිලා තියෙනවා. මෙතනත් මේ අකුරට ස්පිල් එදිලා තියෙනවා නේද? ඉට් අකුරකට පස්සේ જાතියෙම අකුරක් එනවා නම් ඒක ශබ්ද වෙන්න ඕන රි කියලා නෙමෙයි. ර ශබ්දය නෙමෙයි එන්න ඕන ට්‍ර ශබ්දය. මෙතන බලන්න නෙට් රි කියන්නේ නෑ අපි. නෙට්‍රි ට්‍ර කියන අකුරට ස්පිල් එදිලා තියෙන්නේ. මෙතනත් එහෙමයි. කුට් රි කියන්නේ නැහැ. කුට්‍රි කුට්‍රි. ඒකත් පුතේ උච්චාරණ රීතියක්. හොඳයි. මෙතන දීලා තියෙන අකුරු දෙක. අපි බලමු ඊළඟ පිටුව. ඊළඟ පිටුවේ දීලා තියෙන්නේ අවසාන අකුර අන්. අන්. මං කියවනේ දෙමළ භාෂාවේ නයනු 3ක් තියෙනවා කියලා. මූර්ධජ නයන්නක් තියෙනවා. ඒ වගේම දන්තජ නයනු 2ක් තියෙනවා නේද? අපි එක දන්තජ නයන්නක් ගැන කතා කරා. මේ තියෙන්නේ අනිත් දන්තජ නයන්න. අපි මේ අකුරට කියනවා මේ ඩොට් එක නැතුව ගත්තම රෙන්ඩු සුලි නානා කියලා. රෙන්ඩු සුලි නානා. සුලි කියලා කියන්නේ අපි මෙන්න මේ තියෙන රවුම් වලට. රෙන්ඩු සුලි කියන්නේ මෙතන සුලි දෙකක් තියෙනවානේ නේ. රවුම් දෙකක් තියෙනවා. රෙන්ඩු සුලි නානා. හොඳයි වචන දෙකක් දීලා තියෙනවා. පළවෙනි එක මීන්, දෙවෙනි එක මාන්. මීන් කියනවා මාළුවට, මාන් කියනවා මුවාට. හොඳයි ඉස්සෙල්ලා ඔයාලා කරපු ක්‍රියාකාරකම වගේම එකක් තමයි දැනුත් කරන්න තියෙන්නේ. ඒ ප්‍රශ්නේම තමයි දීලා තියෙන්නේ මෙතන. මෙතන තියෙන වගුවේ ඉවර් කියන කොටසට අදාළ පින්තූර වලට හිමි අංකය මේ කොටසට දාන්න. ඉදු කියන කොටසට අදාළ පින්තූර වලට හිමි අංකය මේ කොටසට දාන්න. හොඳයි අපි මෙතන බලමු මේ දීලා තියෙන දෙක. අංක 2 පින්තූරේ දීලා තියෙන්නේ ඉවර් යටතේ. මොකද්ද බලමු අංක 2. මේ තියෙන්නේ අංක 2 දීලා තියෙන්නේ මෙතන තම්බි. එතකොට පුතේ තම්බි කියලා කියන්නේ ප්‍රාණවාචී ඒකවචන පුරුෂලිංග පදයක් නේද? පණ තියෙන මිනිස්සෙක්නේ. එහෙමනම් තම්බි අයිති වෙන්නේ ඉවර් කියන කොටසට. අපිට මේ මල්ලිව පෙන්නලා අහන්න පුළුවන් ඉවර් යාර් කියලා. මොහු කවුද කියලා නේද? එහෙමනම් ඉවර් කියන කොටසට අයිති වෙන්නේ. ඊළඟට මාම්පලම් දීලා තියෙන්නේ ඉදු කියන කොටස යටතේ. මාම්පලම් කියලා කියන්නේ අප්‍රාණවාචී දෙයක්. ඒ වගේම ඒකවචන පදයක් නේද? පණ නැති දෙයක්නේ. එහෙමනම් අපිට අඹගෙඩිය පෙන්නලා අහන්න බැහැ ඉවර් යාර් කියලා. අඹගෙඩිය පෙන්නලා අපිට අහන්න පුළුවන් ඉදු එන්න කියලා නේද? මේ මොකක්ද? එහෙමනම් ඉදු කියන කොටසට තමයි මාම්පලම් අයිති වෙන්නේ. ඒ විදිහට දුල පුතාලට පුළුවන් මේ ඉතුරු පින්තූරත් කලින් වගේම මේ අංක ටික නිවැරදිව දාන්න. හොඳයි අපි බලමු ඊළඟ පිටුව. ඊළඟ පිටුවේ තියෙනවා පඩංගලයි පාර්තුක් කූරුවෝම්. පඩංගලයි කියන්නේ පින්තූර, පාර්තුක් බලා, කූරුවෝම් කියමු. පින්තූර බලා කියමු. පවසනවා කියන අදහස තමයි මෙතන කූරුවෝම් කියලා කියන්නේ. අපි මෙතන ගමු කියමු කියලා. හොඳයි. දීලා තියෙනවා වාක්‍යයක් ඉවර් එන් අප්පා. ඉවර් කියලා කියන්නේ මොහු, එන් මගේ, අප්පා තාත්තා. මෙතන ඉන්න පුංචි පිරිමි ළමයෙක්. පිරිමි ළමයා මේ ළඟ ඉන්න තාත්තව පෙන්නලා කියනවා ඉවර් එන් අප්පා කියලා. තාත්තා ඉන්නේ මෙයාගේ ළඟ. මෙයාගේ ආසන්නේ. ඒක නිසා තමයි මොහු මගේ තාත්තා කියලා කියන්නේ. ඉවර් එන් අප්පා කියලා කියන්නේ පුතේ මොහු මගේ තාත්තා. හොඳයි ඊළඟ වාක්‍ය බලමු.
ඊළඟ වාක්‍යයේ මෙතන ගෑනු ළමෙක් එයාගේ තාත්තව පෙන්නලා කියනවා our en අප්පා කියලා. මේ ගෑනු ළමයට වඩා ඈතින් දුරින් තමයි තාත්තා ඉන්නේ නේද? එතකොට මෙයා කියන්න ඕන our en අප්පා කියලා. ඔහු මගේ තාත්තා. මොකද ළඟ නෙවෙයිනේ ඉන්නේ. අපි ළඟ ඉන්න කෙනෙක් නම් තමයි ඉවර් කියන එක යොදන්නේ. මොහු මැය කියන එක යොදා ගන්න පුළුවන්. our කියලා කියන්නේ ඔහු ඇය කියන අදහස. මෙතන තාත්තා පිරිමි කෙනෙක්නේ. ඒක නිසා ඔහු කියලා තමයි අපි ගන්න ඕන. ඔහු මගේ තාත්තා. හොඳයි අපි බලමු ඊළඟ පිටුව. செயற்பாடு 1 ක්‍රියාකාරකම 1. படங்களை பார்த்து கூறுவோம். படங்களை பின்තූර பார்த்துක් බලා கூறுவோம் කියමු. මෙතන පින්තූර 4ක් දීලා තියෙනවා. මේ පින්තූරේ ඉන්නේ කවුද බලමු. පළවෙනි පින්තූරේ ඉන්නවා මල්ලි කෙනෙක්. එතකොට මේ ගෑනු ළමයා මේ මල්ලිව පෙන්නලා කියනවා මේ මල්ලි ඉන්නේ මෙයාට වඩා ඈතින්. එතකොට මල්ලිව පෙන්නලා කියනවා ඔහු මගේ මල්ලි කියලා. අපි කොහොමද කියන්නේ? ඔහු කියන්නේ our, මගේ කියන්නේ en, මල්ලිට කියනවා තම්බි නේද? ඔහු මගේ මල්ලි. our en තම්බි. ඊළඟට මෙයා ඈතින් ඉන්න නංගිව පෙන්නලා කියනවා ඇය මගේ නංගි කියලා. ඇය කියලා කියන්නත් අපි ගන්නේ our, මෙයාට වඩා ඈතින් ඉන්න. එතකොට ඇය මගේ නංගි. නංගිට කියන්නේ තංගයි. එතකොට our en තංගයි. ඇය මගේ නංගි. හොඳයි ඊළඟ පින්තූරේ බලමු. මේ පින්තූරේ ඉන්නේ මෙයාගේ අයියා. ඈතින් තමයි ඉන්නේ. එතකොට ඔහු මගේ අයියා කියලා තමයි මෙයා මේ කියන්නේ. අයියට අපි කියනවා දෙමළෙන් අන්නා කියලා නේද? ඔහු මගේ අයියා. our en අන්නා කියලා තමයි කියන්න ඕන. ඊළඟ පින්තූරේ ඉන්නේ මෙයාගේ අක්කා. ඈතින් ඉන්නේ අක්කා. එතකොට මෙයා ඈත පෙන්නලා කියනවා ඇය මගේ අක්කා කියලා. ඇය මගේ අක්කා. දෙමළෙන් අක්කට අක්කමයි කියන්නේ. එතකොට ඇය මගේ අක්කා කියලා කියන්නේ කොහොමද දෙමළෙන්? our en අක්කා. හොඳයි මං හිතනවා දුල පුතාලට තේරෙන්නේ නැති මේ කොටස. අපි ඈතින් ඉන්න කෙනෙක්ව හඳුන්වන්න, ඈතින් ඉන්න කෙනෙක් ගැන කියන්න අපි යොදාගන්නේ our කියන පදය. ඔහු ඇය කියන අර්ථ දෙකටම අපි ඒක යොදා ගන්නවා. හොඳයි මෙතන කොටුව ඇතුලේ දීලා තියෙනවා වාක්‍ය දෙකක් අපි බලමු. our yaar. our ඔහු එහෙම නැත්නම් ඇය. yaar කියන්නේ කවුද? our කියලා ලියලා අපිට කවුද කියන එක මෙතන ලියන්න පුළුවන්. උදාහරණයක් විදියට our yaar කියලා අහුවම අපිට කියන්න පුළුවන් our en තම්බි. එහෙම නැත්නම් our en තංගයි නේද? our en අක්කා. ඔයාලට කැමති එකක් මෙතන ලියන්න පුළුවන්. මේ ක්‍රියාකාරකමේදී කරන්න තියෙන්නේ මං කිව්ව විදිහට මෙතන තියෙන පින්තූර වලට අදාළ නම ලියන්න ඕන. our en තම්බි, our en තංගයි, our en අන්නා, ඊළඟට our en අක්කා. ඒ විදිහට තමයි මෙතන ලියන්න තියෙන්නේ. හොඳයි අපි බලමු ඊළඟ පිටුව. செயற்பாடு 2 ක්‍රියාකාරකම 2. படங்களை பார்த்து கூறுவோம். படங்களை පින්තූර பார்த்து கூறுவோம் බලා කියමු. මේක බලන්න. මෙතන පිරිමි ළමෙක් ඉන්නවා. පිරිමි ළමයා එයාට ළඟින් ඉන්න කට්ටියව පෙන්නලා කියනවා ඉවර් යාර් කියලා. ඉවර් කියන්නේ පුතේ මොහු. එහෙම නැත්නම් මැය නේද? මොකද මෙයාට ළඟින් ඉන්නේ මෙයාලා. ඉවර් යාර් කියලා අහනවා. එතකොට මෙතන ඉන්නේ මෙයාගේ මල්ලි නේද? අපිට කියන්න පුළුවන් ඉවර් යාර් කියලා අහුවාම ඉවර් en තම්බි කියලා. මොහු මගේ මල්ලි. ඉවර් en තම්බි. මෙතන ඉන්නවා මෙයාගේ නංගි. අහනවා ඉවර් යාර්. මැය කවුද? මැය කවුද කියලා අහුවම මෙයා උත්තර දෙන්න ඕනේ කොහමද? ඉවර් en තංගයි. මැය මගේ නංගි. මෙයා ළඟින් ඉන්න හින්දා තමයි ඉවර් දාන්නේ. හරිද? මැය. ඊළඟ පින්තූරේ ඉන්නේ මේ පිරිමි ළමයාගේ සීයා. ඉවර් යාර් කියලා අහුවම කොහොමද මෙයා උත්තර දෙන්න ඕන? මොහු මගේ සීයා කියලා නේද? හොඳයි මොහු කියන්නේ ඉවර්, මගේ සීයා. en තාත්තා. එහෙම නැත්නම් ඉවර් en පාටන්. කැමති එකක් ලියන්න පුළුවන්. ඊළඟ පින්තූරේ ඉන්නවා මේ පිරිමි ළමයාගේ ආච්චි. ඉවර් යාර් කියලා අහුවම කොහොමද මෙයා කියන්න ඕන? ඉවර් en පාටි. එහෙම නැත්නම් ඉවර් en ආච්චි.
වචන දෙකම ගන්න පුළුවන්. කැමති වචනයක් ගන්න. මෙතනත් දීලා තියෙන්නේ ඒකමයි. ඉවර් යාර් කියලා අහනවා. ඉවර් කිව්වට පස්සේ අපි දාන්න ඕනේ මේ කවුද කියන එක. ඉවර් එන් තම්බි, ඉවර් එන් පාටි ඒ විදිහට. හොඳයි මං හිතනවා පුතාලට ඒකත් තනියම කරන්න පුළුවන් දැන්. අපි ළඟ ඉන්න කෙනෙක්ව හඳුන්වන්න, ළඟ ඉන්න කෙනෙක් ගැන කියන්න තමයි ඉවර් කියන පදය යොදාගන්නේ. මොහු මැය කියලා කියන්න. ළඟ ඉන්න කෙනෙක්ට විතරයි. ඊළඟ පිටුව බලමු. செயற்பாடு 3 ක්‍රියාකාරකම 3. படங்களை பார்த்து கூறுவோம். හැම ක්‍රියාකාරකමෙම දීලා තියෙන එකම වාක්‍ය නේද? படங்களை பார்த்து கூறுவோம். පින්තූර බලා කියමු. මේකේ මොකද්ද බලන්න තියෙන්නේ? අදු එන්න. මෙතන ගෑනු ළමෙක් ඉන්නවා. එයා ඈතින් තියෙන දේවල් පෙන්නලා කියනවා නේද? අපි ඈතින් තියෙන දෙයක්. පන නැති අප්‍රාණවාචී නේද? ඒක වචන පදයක් ගැන කියන තමයි අදු කියන පදය යොදාගන්නේ. අප්‍රාණවාචී වෙන්න ඕනේ. ඒකට පන තියෙන්න බෑ. ඒ වගේම එක දෙයක් වෙන්න ඕන. ඒක වචන පදයක් වෙන්න ඕන. ඒ වගේ පදවලට අපි ඒ වගේ ඒවා හඳුන්වන්න යොදා ගන්නවා අදු කියන පදය. මෙතන අහනවා මෙයා අදු එන්න. කෙනෙක් මෙයාගෙන් අහනවා අදු එන්න. එතකොට මෙයා උත්තර දෙන්න ඕනේ කොහොමද? අදු කියලා කියන්නේ ඒක. එහෙම නැත්නම් එය. අරක කියලා කියන්නත් පුළුවන් අපිට. ඒක එහෙම නැත්නම් අර එහෙම නැත්නම් එය කියලා ගන්න පුළුවන්. ඒ අදහස් වලට මේ පදය ගන්න පුළුවන්. හොඳයි. ඒ මොකද්ද කියලා ගන්නත් පුළුවන්. දැන් මෙයා අහනවා මෙයාගෙන් කෙනෙක් අහනවා අදු එන්න. ඒ මොකක්ද? ඒක මොකක්ද? මෙයා උත්තර දෙන්න ඕනේ කොහමද? ඔව් ඒක හඳක්. අදු හඳට කියනවා අපි නිලා කියලා නේද? ඒක හඳක්. එතකොට කියන්න ඕනේ අදු නිලා. මෙතන යාට ඈතින් ඉන්නවා කොකෙක්. කොකාට අපි දෙමළෙන් කියන්නේ පුතේ ඔව් කොක්කු. කොකාට දෙමළෙන් කියනවා කොක්කු. එතකොට අදු එන්න කියලා අහුවම මෙතන ඉන්නේ සතෙක්නේ. ප්‍රාණවාචී. ඒ වගේම ඒක වචන පදයක් නේද? එක කොකෙක්නේ ඉන්නේ. එහෙමනම් අදු එන්න කියලා අහුවහම ඒ කවුද කියලා අහන්න පුළුවන් අපිට මෙතන. ඒ මොකෙක්ද? එහෙම නැත්නම් ඒ කවුද? කියන අදහස. එතකොට කියන්න පුළුවන් අදු කොක්කු කියලා. ඒ කොකෙක්. ඊළඟට ඉන්නවා මාළුවෙක්. මෙයාට ඈතින් ඉන්න මාළුවෙක්ව පෙන්නලා මේ ගෑනු ළමයා කියනවා අදු එන්න කියලා අහුවහම ඒ මාළුවෙක් කියලානේ මෙයා කියන්න ඕනේ නේද? එතකොට මාළුවට කියනවා මීන්. ඒ මාළුවෙක්. එතකොට අදු මීන්. අදු මීන්. ඒ මාළුවෙක්. ඊළඟට ඉන්නේ මුවෙක්. ඒ මුවෙක් කියලා කොහොමද අපි දෙමළෙන් කියන්නේ? ඔව්. අදු මුවාට කියන්නේ මාන් කියලා. අදු මාන්. අදු මාන් කියන්නේ ඒ මුවෙක්. ඒ ඉන්නේ මුවෙක් නේද? අදු මාන්. මෙයාට ඈතින් ඉන්න කෙනෙක්ට තමයි මෙයා මේ අදු කියලා කියන්නේ. එතකොට පුතේ ඉදු කියලා කියන්නේ අපි කලින් කතා කරා ඉදු කියලා කියන්නේ මේ මෙය මේක කියන අදහස ගන්න අපි යොදා ගන්න පදය. අපි ඒක යොදාගන්නේ අප්‍රාණවාචී. ඒ කියන්නේ පන නැති දේවල් ගැන කියන්න. ඒ වගේම පන තියෙන සත්තු ගැන කියන්න. ළඟ ඉන්න සත්තු එහෙම නැත්නම් ළඟ තියෙන දේවල් ගැන කියන්න අපි ඉදු කියන එක යොදා ගන්නවා. අදු කියන පදය යොදාගන්නේ ඒ අර ඒක කියන අදහස ගන්න. දුර තියෙන දේවල්, ඒ කියන්නේ පන නැති දේවල්, දුරින් ඉන්න සත්තු ගැන කියන්න අපි අදු කියන පදය යොදා ගන්නවා. එක්කෙනෙක් ගැන කියද්දි, එක දෙයක් ගැන කියද්දි. හොඳයි මං හිතනවා පුතාලට මේ පද පැහැදිලි ඇති දැන්. මෙතන දීලා තියෙනෙත් අපි කතා කරපු ටිකමයි. අදු එන්නේ කියලා අහුවම අපිට අදු කියලා දාලා මෙතන නම් අදු මීන් කියලා දාන්න පුළුවන් නේ. අදු මාන් කියලා දාන්න පුළුවන්. හොඳයි අපි බලමු ඊළඟ පිටුව. செயற்பாடு 4 ක්‍රියාකාරකම 4. படங்களை பார்த்து கூறுவோம். පින්තූර බලා කියමු. මෙතන මේ පිරිමි ළමයා ළඟ තියෙන දේවල් තමයි මේ විස්තර කරන්නේ නේද? ඉදු එන්න. මේ මොකක්ද? මේක මොකක්ද? නැත්තම් මෙය මොකක්ද කියලා තමයි මේ අහන්නේ. පිරිමි ළමයා ළඟින් තමයි මේ හඳ තියෙන්නේ. එහෙමනම් මේ මොකක්ද කියලා අහුවම ඉදු එන්න කියලා අහුවම මෙයා කියන්න ඕනේ මේ හඳක් කියලා නේද? එතකොට මේ කියන්න ගන්නවා ඉදු. හඳට අපි කියන්නේ නිලා. ඉදු නිලා. මේ හඳක්. ඊළඟට මෙයා ගාවින් ඉන්නවා කොකෙක්. කොකාට කිව්වේ කොක්කු කියලා. එතකොට ඉදු කොක්කු. මේ කොකෙක්.
මේ මාළුවා ඉන්නේ මේ ළමයා ළඟ. එතකොට මේ මාළුවෙක් කියලා තමයි මෙයා කියන්න ඕන නේද? ඉදු එන්නේ කියලා ඇහුවම මෙයා උත්තර දෙන්න ඕන මේ මාළුවෙක් කියලා නේද? එතකොට ඉදු මීන්. ඉදු මීන් කියලා කියන්නේ මේ මාළුවෙක්. ඊළඟට ඉන්නවා මුවෙක්. මෙයා ගාවින් තමයි මේ මුවා ඉන්නේ. එතකොට මේ මුවෙක් කියලා තමයි මෙයා කියන්න ඕන. ඉදු මාන්. මේ මුවෙක්. මෙතන පුතේ තියෙනවා ඉදු එන්න මේ මොකක්ද කියලා අහනවා. එතකොට ඉදු නිලා කියලා කියන්න පුළුවන්. මෙතන නේද? ඉදු නිලා කියලා කියන්න පුළුවන්. ඊළඟට අදු එන්න. ඒ මොකක්ද? එතකොට අදු නිලා. ඈතින් තියෙන හඳක් පෙන්නලා කියනවා අහනවා ඒ මොකක්ද කියලා. එතකොට අපිට කියන්න පුළුවන් අදු නිලා. ඒ හඳක්. හඳ ළඟින් තියෙනවනම් මේ හඳක් නේද? එතකොට ඉදු නිලා. ඈතින් තියෙනවනම් අදු නිලා. හරි මං හිතනවා දැන් දුවලා පුතාලට අවබෝධ වෙන්න ඇති ඉදු අදු එතකොට ඉවර් අවර් කියන වචන කොහොමද යෙදෙන්නේ ඒ වගේ තේරුම් මොනවද කියන එක. අපි බලමු ඊළඟ පිටුව. ඊළඟ පිටුවේ තියෙන්නේ සෙට් පාඩු මෙතන අයින්දු වෙන්න ඕන නේද? මෙතන නාංගු තිබ්බනේ. මෙතන අයින්දු. මොනවාද සෙට් පාඩු අයින්දු වල කරන්න තියෙන්නේ? தமிழ் எழுத்துக்களுக்கு பொருத்தமான සිංහල எழுத்துக்களை இணைப்போம். தமிழ் දෙමළ எழுத்துக்களுக்கு අකුරු වලට பொருத்தமான ගැලපෙන සිංහල எழுத்துக்களை සිංහල අකුරු ඉணைப்போம் යා කරමු. මෙතන පුතේ ඔයාලට දීලා තියෙන ස්වර අකුරු 12. මේ වම් පැත්තෙන් තියෙන්නේ දෙමළ අකුරු ටික, ස්වර අකුරු ටික, දකුණු පැත්තෙන් දීලා තියෙනවා සිංහල ස්වර අකුරු ටික. මේවට ගැලපෙන. පුතාලට තියෙන්නේ ගැලපෙන අකුරු තෝරලා යා කරන්න. ඔයාලා මං හිතනවා දැන්ටමත් දන්නවා ස්වර අකුරු 12 මොනවද කියලා. ඉතින් නිවැරදිව යා කරන්න. එකක් පෙන්නන්නම්. ඔව් අපි බලමු උයන්න කොහෙද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ උයන්න නේද? මේ අකුරට උයන්න යා කරන්න ඕන. ඊළඟට ඒ යන්නා තියෙනවා. ඒ අකුර. ඔව් ඒ අකුර තියෙන්නේ පහළම නේ. මෙන්න මෙතෙන්ට යා කරන්න ඕන. ඊළඟට අව් අකුර. අව් අකුර ඔව් මේක. මෙන්න මෙතෙන්ට අව් අකුර යා කරන්න ඕන. හරි. මේක ඊටාම ලේසි ක්‍රියාකාරකමක්. ස්වර අකුරු පාඩම ඔයාලා හොඳින් බැලුවා නම් මේක ලේසි. ඊළඟට අපි බලමු ඊළඟ පිටුව. හොඳයි පුතේ ඊළඟට තියෙන්නේ මෙතන සෙට් පාඩු උඩින් 5 තිබුණ නිසා මේක 6. සෙට් පාඩු මේක 6 කියලා අපි ගමු. හරි. தமிழ் எழுத்துக்களுக்கு பொருத்தமான සිංහල எழுத்துக்களை இணைப்போம். මෙතනක් තියෙන්නේ අර කලින් තිබ්බ එකමයි. හැබැයි මොන අකුරුද මේ? ඔව් ව්‍යංජන අකුරු නේද? මෙයි எழுத்துக்கள் ව්‍යංජන අකුරු තමයි මෙතන යා කරන්න තියෙන්නේ. தமிழ் எழுத்துக்களுக்கு දෙමළ අකුරු වලට பொருத்தமான ගැලපෙන සිංහල எழுத்துக்களை සිංහල අකුරු ඉணைப்போம் යා කරමු. වම් පැත්තෙන් දීලා තියෙනවා ව්‍යංජන අකුරු ටික. එතකොට දකුණු පැත්තෙන් දීලා තියෙන්නේ ඒවට අදාළ සිංහල අකුරු ටික. එක්කන්නා දීලා තියෙනවා හල්කා යන්න. ඊළඟට අපි බලමු තව අකුරක්. ඔව් මේක නේද? අම්මනා මේ අකුර අම්මනා වලට මෙහෙම යා කරන්න. ඊළඟට අවන්නා තියෙනවා හල්වා යන්න. මේක එන්න ඕනේ මෙතෙන්ට. ඒ විදිහට ව්‍යංජන අකුරු කොටස හොඳින් අධ්‍යයනය කරලා පුතාලට පුළුවන් මේක නිවැරදිව යා කරන්න. හොඳයි ඒකත් ලේසි. ඊළඟට බලමු ඊළඟ පිටුව. ඊළඟ පිටුවේ තියෙනවා මෙතන සේත්පාඩු 7 වෙන්න ඕනේ. ඊළඟට படங்களை அவதானிப்போம் வாசிப்போம். இடைவெளியை நிரப்புவோம். படங்களை පින්තූර වලට අවදානිப்போம் අවධානය යොමු කරමු. வாசிப்போம் කියවමු. ඉடைவெளியை නිරපුவோம் හිස්තැන් නිරපුவோம் පුරවමු. මෙතන දීලා තියෙනවා පුතේ අපි කතා කරපු වචනම තමයි දීලා තියෙන්නේ. පළවෙනි එක ඉදු කොක්කු මේ කොකෙක්. මෙතන කොකෙක් ඉන්නවා. දකුණු පැත්තෙන් ඔයාලට කොක්කු කියන වචනේ දීලා තියෙනවා. මැද අකුර ඔයාලා ලියන්න ඕනේ. මේ වචනේ බලලා මැද අකුර ලියන්න. මේ ක්‍රියාකාරකමෙන් පුතේ ඔයාලට බලාපොරොත්තු වෙන්නේ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ව්‍යංජන අකුරු ගැන තියෙන දැනුම වැඩි කරන එක. ව්‍යංජන අකුරු තමයි මේ වචන මැදට එන්න ඕනේ. හොඳයි ඊළඟ එක බලමු. ඉවර් තංගයි. මැය නංගි. මැය නංගි. නංගි ඉන්නවා මෙතන. මෙතන ලියන්න ඕනේ තංගයි. මැද අකුර ලියන්න. අන්නා මෙතනට එන්න ඕන. ඊළඟට අදු සිංගම්. ඒ සිංහයෙක්. සිංහෙක් ඉන්නවා. සිංගම් කියලා මෙතන වචනේ දීලා තියෙනවා. නිවැරදි අකුර ලියන්න.
ඊළඟ එක ඉදු පච්චයි. මේ කොළ පාට නේද? මෙතන පච්චයි කියන වචනේ දීලා තියෙනවා. එච්චන්නා මෙතෙන්ට එන්න ඕනේ. මේ තියෙන වචනේ එච්චන්නා. පච්චයි කියන එක සම්පූර්ණ කරන්න. ඊළඟට අදු කුංජු. ඒ පැටියෙක් නේද? මෙතන ඉන්න කුරුළු පැටියෙක්. කුංජු කියන වචනයේ අඤ්ඤන්නා තමයි මෙතෙන්ට එන්න ඕන නේද? කුංජු. ඊළඟට අවර් පාටි. ඇය ආච්චි. මෙතන ඉන්නවා ආච්චි අම්මා කෙනෙක්. මෙතන පාටි කියන වචනේ දීලා තියෙනවා. අඩු අකුර පුරවන්න. පාටි අට්ටන්නා එන්න ඕනේ. මෙන්න මේ අකුර නේද? හරි. ඊළඟට ඉදු පාන්. මේ පාන් තියෙනවා. මෙතන වචනේ දීලා තියෙනවා. පාන් කියන එකේ අකුර සම්පූර්ණ කරන්න. ඊළඟට ඉවර් තාත්තා. මේ තාත්තා. මෙතන සිය කෙනෙක් ඉන්නවා. තාත්තා කියන වචනේ සම්පූර්ණ කරන්න අඩු අකුර ලියන්න ඕනේ. එතනනා මෙතෙන්ට එන්න ඕන නේද? හොඳයි. ඊළඟට අදු පන්දු. ඒ බෝලයක්. මෙතන බෝලයක් තියෙනවා. පන්දු කියන වචනේ දීලා තියෙනවා. අඩු අකුර පුරවන්න. ඊළඟට අවර් අප්පා. ඔහු තාත්තා. මෙතන තාත්තා ඉන්නවා. මෙතන වචනේ දීලා තියෙනවා. අඩු අකුර පුරවන්න ඕනේ. ඉදු පළම්. මේ පළතුරක්. අපි පළම් කියන්නේ පුතේ පළතුරට. පළතුර. මෙතන පළම් කියනකොට අඩු අකුර දාන්න තියෙන්නේ. මෙන්න මේ ලයන්න නේද? ඊළඟට අදු නායි. ඒ බල්ලෙක්. මෙතන බල්ලෙක් ඉන්නවා. වචනේ අඩු අකුර පුරවන්න ඕනේ. නායි. හොඳයි. මෙතන බලමු පුතේ. කොටුවක් ඇතුලේ දීලා තියෙනවා වාක්‍ය කිහිපයක්. ඉවර් එන් තංගයි. ඉවර් කියන්නේ මැය. මෙතන තංගයි ගැනනේ කියන්නේ. එහෙමනම් මෙතන මැය නේද? මැය එන් තංගයි. මගේ නංගි. මැය මගේ නංගි. අවර් පාටි. අවර් නම් ඇය වෙන්න ඕනේ. අවර් පාටි ඇය ආච්චි. ඉදු කොක්කු. මේ කොකෙක්. ඉදු කියන්නේ ළඟ ඉන්න කොකෙක් ගැන තමයි මේ කියන්නේ. ඊළඟට අදු සිංගම්. ඒ සිංහයෙක්. ඈතින් ඉන්න සිංහෙක් ගැන කියන්නේ. අදු සිංගම්. හොඳයි අපි බලමු ඊළඟ ක්‍රියාකාරකම. මෙතන සෙට් පාඩු. හරි. මෙතන තියෙන සෙට් පාඩු 8. ක්‍රියාකාරකම 8. பொருத்தமான எழுத்துக்களை கொண்டு இடைவெளிகளை நிரப்புவோம். பொருத்தமான ගැලපෙන எழுத்துக்களை අකුරු කොණ්ඩු අරගෙන ඉඩයිවෙලිහලයි හිස්තැන් නිරපුවම් පුරවමු. මෙතන පුතාලට දීලා තියෙනවා පුංචි වාක්‍ය ටිකක් නේද? හිස්තැන් සම්පූර්ණ කරන්න තමයි තියෙන්නේ. මෙතනින් වරහන් ඇතුලේ අකුරු කිහිපයක් අකුරු 3 බැගින් දීලා තියෙනවා. මෙතන කරන්න තියෙන්නේ නිවැරදි අකුරු අරගෙන මේ හිස්තැන් සම්පූර්ණ කරන්න. පළවෙනි වාක්‍යය අපි බලමු. ඉවර් එන් මොකක්ද දෙන්න ඕන? ඉවර් එන් මෙතන දීලා තියෙනවා ආවන්නා ඊළඟට ආනා ඊළඟට ඊනා නේද? එතකොට එන්න ඕනේ මොකද්ද? ආනා නේද? ඉවර් එන් අම්මා. නිවැරදි අකුර පුරවන්න. ඊළඟට අංක 2 ඉවර් එන් අප්පා. ඊළඟට අංක 3 ඉවර් එන් අක්කා. පුතාලට තියෙන්නේ හරි අකුර තෝරලා මෙතන ලියන්න. ඊළඟට අංක 4 ඉවර් එන් අන්නා. මොහු මගේ අයියා කියන අදහස. ඊළඟට අංක 5 අවර් එන් තම්බි. අවර් එන් තම්බි. නිවැරදි අකුර මෙතනින් තෝරලා ලියන්න. ඔහු මගේ මල්ලි කියන අදහස. ඊළඟට අංක 6 ඉවර් එන් තංගයි. මැය මගේ නංගි. නිවැරදි අකුර මෙතනින් තෝරලා ලියන්න ඕනේ. අංක 7 දීලා තියෙනවා ඉවර් එන් පාටි. මැය මගේ ආච්චි. පාටි අට්ටන මෙතෙන්ට එන්න ඕන නේද? අංක 8 ඉවර් එන් පාටන්. අට්ටන නැවතත් මෙතෙන්ට එන්න ඕන. මොහු මගේ සීයා කියන අදහස. ඊළඟට අංක 9 අවර් එන් මෙතන මා කියලා තියෙනවා හිස්තැනක් තියෙනවා. පා අකුර ගැලපෙන්නේ නැහැ. ලා අකුර ගැලපෙන්නේත් නැහැ. එහෙනම් එන්න ඕන මා අකුර නේද? අවර් එන් මාමා. ඔහු මගේ මාමා කියන අදහස. හොඳයි. ඊටාම ලේසි ක්‍රියාකාරකමක්. අපි යමු ඊළඟ පිටුවට. සෙට් පාඩු මෙතන එන්න ඕන ඔන්බදු. ක්‍රියාකාරකම 9 තමයි මෙතෙන්ට එන්න ඕන. මෙතන 8නේ. මෙතන 9. ඊළඟට தமிழ் எழுத்துக்களை எழுதுங்கள். தமிழ் දෙමළ எழுத்துக்களை අකුරු எழுதுங்கள் ලියන්න. දෙමළ අකුරු ලියන්න තමයි තියෙන්නේ.
හොඳයි මෙතන පුතේ ඔයාලට වචන 12ක් දීලා තියෙනවා. මෙතන සිංහල වචනේ දීලා තියෙනවා. පොඩි වගු වගේ තමයි දීලා තියෙන්නේ. ඔයාලට තියෙන්නේ මේ වචනවලට ගැලපෙන අකුරු ලියන්න. මෙතන අක්කා කියලා දීලා තියෙනවා. ඒක දෙමළෙන් ලියලා තියෙනවා නේද? අම්මා කියනකොට කොහොමද අපි දෙමළෙන් ලියන්නේ කියන එක මෙතන ලියන්න ඕනේ. මෙතන අයන්න, මෙතන අම්මා අකුර, මෙතන මා අකුර. ඒ විදිහට මෙතනත් එහෙමයි. ආච්චි. මෙතන තොප්පි කියලා ලියන්න ඕනේ. මෙතන තෝ, මෙතන අප්, මෙතන පි. ඊළඟට මාමා, ඊළඟට සිප්පි. සිප්පි කියනවා සිප්පි කටුවලට. ඊළඟට අන්නාසි, ඊළඟට මුට්ටි, ඊළඟට කන්නාඩි. මෙතන බලන්න කන්නාඩි කියද්දි මූර්ධජ නායන්න තමයි දීලා තියෙන්නේ නේද? එතකොට මූණ්ඩු සුලි නානා එන්න ඕනේ. මෙතන හල් වෙලා එන්න ඕනේ. මෙතන මූණ්ඩු සුලි නානා ලියලා ඇලපිල්ල එන්න ඕන නේද? කන්නාඩි. ඊළඟට වට්ටි. වට්ටිය. ඊළඟට පෙට්ටි. පෙට්ටිය. අන්තිම එක තෝඩු. තෝඩු කියනවා කරාබු වලට. හොඳයි මෙතන තෝ මෙතන ඩු විදිහට ලියන්න ඕන. හරි ඒකත් ලේසි. ඊළඟට අපි බලමු ඊළඟ පිටුව. හොඳයි මෙතන ක්‍රියාකාරකම 10. இடைவெளிகளை நிரப்புவோம். ක්‍රියාකාරකම 10 එන්න ඕන. සේට්පාඩු පත්තු. ඉடைவெளிகளை හිස්තැන් නිරපුවම් පුරවමු. මෙතන දීලා තියෙන්නේ පුතේ සම්පූර්ණ දෙමළ වර්ණ මාලාව. සම්පූර්ණ දෙමළ හෝඩිය. මෙතන මේ කොළ පාටින් දීලා තියෙනවා ස්වර අකුරු, උයිරෙලුතුක්කල් 12ක් තියෙනවා. රතු පාටින් දීලා තියෙනවා මෙයියලුතුක්කල් ව්‍යංජන අකුරු. ඒවා තියෙනවා 18ක්. ස්වර අකුරු 12යි, ව්‍යංජන අකුරු 18යි. මේ ස්වර අකුරුයි ව්‍යංජන අකුරුයි එකතු වෙලා හැදෙන අකුරු. ඒ කියන්නේ මිශ්‍ර අකුරු ටික තමයි මෙතන මැද තියෙන්නේ. මිශ්‍ර අකුරු සමහරක් ඒවා දීලා තියෙනවා. ඉතුරු ඒවා ඔයාලට සම්පූර්ණ කරන්න තමයි තියෙන්නේ. මේ ඉරි ගහලා තියෙන ඒවා ඔයාලා තනියම ලියන්න ඕන. හොඳයි අපි බලමු කීපයක්. මෙතන බලන්න අක්කනා වලට ආනා එකතු වුනහම ක හැදිලා තියෙනවා නේද? ක කානා හැදිලා තියෙනවා. ඊළඟට අක්කනා වලට ආවන්නා එකතු වෙලා කා අකුර හැදිලා තියෙනවා. අක් ආ කා. ඊළඟට අක් යි කි. ඒ විදිහට මේ කයන්නට අදාළ පොලිම පිල්ලම් එකතු කරලා මෙහෙම ලියලා තියෙනවා. ඊළඟ එක බිඳුව. මේ අකුරු නම් යෙදෙන්නේ නැහැ. බහුතරයක්ම මේ අංගන්නා විතරයි යෙදෙන්නේ. මේ අකුරු යෙදෙන්නේ නැහැ. ඊළඟට අච්චන්නා දීලා තියෙනවා. අච්චන්නා වලට යන්න එකතු වුනහම මොකද හැදෙන අකුර? ඔව් ස අකුර නේද? මෙතන මේ සයන්න හල් වෙලා නිසා තමයි අපි අච් කියලා එක කියන්නේ. මෙතන ස මෙතන සා වෙන්න ඕනේ. අච් ආ මෙතන සා. මේ විදිහට ඉතුරු ටික දීලා තියෙනවා. මේ හිස්තැන් පුරවන්න ඕන. අපි ඊළඟට බලමු මයන්න. අම්මන්නා බලමු. අම්මන්නා වලට ආනා එකතු වුනාම ආ විදිහට කියලා බලන්න ම හැදෙනවා නේද? ම. නිකන් මයන්න ලියන්න ඕනේ. මේ පිල්ලම නැතුව ඩොට් එක නැතුව. මයන්න. ඊළඟට එතකොට මා කියලා හැදෙනවා අකුර. මා අකුර හැදෙනවා. ඒ විදිහට පුතේ මේ වගුව සම්පූර්ණ කරන්න පුළුවන්. ඊටම ලේසියෙන් මේ කයන්නට අදාළ පේලිය හොඳින් නිරීක්ෂණය කරන්න. එතකොට ඔයාලට මේ අකුරු ටික පහසුවෙන්ම පුරව ගන්න පුළුවන්. මෙතන තියෙනවා අයි ශබ්දයට අදාළ අකුරු හැදෙන විදිහ. මෙතන ඔ. එතකොට කො ගෝ විදිහට මෙතන කො ගෝ හො කියන ශබ්ද තුනම තියෙනවානේ. කයන්නට ක ග හ කියන ශබ්ද තුනම තියෙනවා. එතකොට මෙතන සෝ නේද? සෝ චෝ ජෝ කියන ශබ්ද තුනම තියෙනවා. හරි එතකොට එතන ඔ අදාළ පේලිය ඔ කියන අකුරු වලට අදාළ පේලිය ඊළඟට ඕ කියන අකුරට අදාළ පේලිය හැදෙනවා මෙහෙම අකුරු ටික නේද? මෙතන කෝ මෙතන සෝ. ඒ විදිහට මෙතන ලයන්නට ඕ අකුර එකතු වුණොත් ලෝ කියලා හැදෙනවා. ඊළඟ අන්තිම පේලිය අව් කියන ස්වරයත් එක්ක මේ ව්‍යංජන අකුරු එකතු වුණාම අකුරු හැදෙන විදිහ තමයි මෙතන තියෙන්නේ නේද? බලමු. අක්කන්නා වලට හල් කයන්නට අව් අකුර එකතු වුණාම කව් කියලා අකුර හැදෙනවා. කව්. ඊළඟට අච්චන්නා වලට අව් එකතු වුණාම මෙතන සව් කියලා හැදෙනවා. සව්. ඒ විදිහට පුතාලට තියෙන මේ වගුව සම්පූර්ණ කරන්න. හොඳයි පුතේ අනිත් පාඩම් වලදී අපිට හම්බුණා සොල්ලාරි මුහම් කියලා කොටසක්, වචන හඳුනා ගැනීම කියලා කොටසක්. හැබැයි මේ පාඩමේ එහෙම එකක් දීලා නැහැ. ඉතින් පුතේ අද අපේ පාඩම මෙතනින් අවසන් වෙනවා. ඔයාලට අද පාඩම සම්බන්ධයෙන් මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම පාඩම හොඳයිද, පාඩම තේරුණාද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම
අපේ Easy Tamil Guide YouTube channel එකත් subscribe කරන්න. අනිත් යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් පුතේ අපි ඊළඟ දවසේ තවත් පාඩමකින් මුණ ගැහෙනකන් ඔයාලට සුබ දවසක්. වණක්කම්.